ෆ්‍රී ෆයර් ලංකාවට තහනම් වෙයි. මේ මම නෙවෙයි කියන්නේ. මම දැක්ක FB එකේ TikTok එකේ ඔන්නෝම නිවුස් එකක් ෂෙයා වෙනවා. ඕක ඇත්ත වුණත් බොරු වුණත් මම දැක්ක එක කමෙන්ට් කරලා තියෙනවා සමහර අය. හොඳ වැඩේ ඕව තහනම් වෙන්න ඕන. ඕව තිබ්බම වැඩක් නෑ. ඉවරයි විනාශ වෙනවා. අරක මේක කියලා මම දැක්ක කමෙන්ට් ගොඩක් දාලා තියෙනවා සමහර අය. එහෙම වෙන්න එපා මම කියන්නේ. මොකද ඕක මූලික කරගෙන ස්ට්‍රීමින් කරලා හොඳට සල්ලි හම්බ කරන තරුණ පිරිසක් ඉන්නවා. උදාහරණයක් විදිහට ගත්තොත් බිල්ල කියලා කවුරු හරි බිල්ල කියලා කෙනෙක් හිටියා. ඊට පස්සේ මම දැක්කා ගේමින් සඳු කියලා කෙනෙක් හිටියා. ඔයගොල්ලෝ හොඳට ඔය ගේමින් කරලා සල්ලි හම්බ කරන පිරිසන්නේ. ඉතින් මෙහෙමයි. කෙනෙක්ගේ හීන කෙලවෙනවට අසු පුද්ගලයෙක් වෙන්න එපා. හැම වෙලාවෙම පුද්ගලයෙක් හීනවලට යන්න සාර්ථක වෙන්න ඔහුගේ සාර්ථකත්වය දැකලා සතුටු වෙන්න පුළුවන් පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන අපි. නේ? එහෙමයි. ඕක ලංකාවට තහනම් කරයි කියලා හිතන්න එපා. අපේ ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ නිකන් ඉන්න ගන්න නෑ. මොකද මේ ඒගොල්ලෝ මොකක් හරි ඔප්ෂන් එකක් හොයාගන්නකො තහනම් කරත් වෙන පාරකින් හරි ඕක ගහගෙන යන්න ක්‍රමයක් ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ හොයාගන්නවා.